ආයුෂ බොහෝ වේවා කියලා මේ වීඩියෝ එක බලන හැම දෙනාම සාදරෙන් පිළිගන්නවා. මිත්‍රෝර්නි, ඔයා දන්නවද අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්න කසින භාවනා ගැන? ඔව්, ඔයා මේ ගැන දන්නව වෙන්නත් පුළුවන්, නොදන්නව වෙන්නත් පුළුවන්. ඔයා මේ කසින භාවනා ගැන දන්නවා වුණත් ඔයා නොදන්න දේවල් මේ වීඩියෝ එකෙන් ඔයාට දැනගන්න පුළුවන් වේවි. අද මම කියලා දෙන්නේ නැහැ කසින භාවනා වඩන්නේ කොහොමද කියලා. මිත්‍රෝර්නි, අද මං ඇත්තටම මේ වීඩියෝ එකෙන් කරන්න උත්සාහ කරන්නේ මේ කසින භාවනා ගැන පුංචි හැඳින්වීමක් ඔයාලා හමුවේ ගෙන හැර දක්වන්නයි. ඉතින් ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරලා එහා පැත්තේ තියෙන පුංචි bell සලකුණ touch කරගන්න කියලා මතක් කරන ගමන් අපි මේ වීඩියෝ එකට මේ intro එකෙන් පස්සේ ඉක්මනින් යමු. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට මේ කියලා දීලා තියෙන කසින භාවනා කියන්නේ මොනවද? ඉතින් මිත්‍රෝර්නි, කසින කියන එකේ තේරුම තමයි සියලුම දේ කියන එක. ඉතින් මිත්‍රෝර්නි, බෞද්ධ ත්‍රිපිටකයේ කසින 10ක් ගැන සඳහන් වෙනවා. ඒ කසින තමයි පඨවි කසිනය, ආපෝ කසිනය, තේජෝ කසිනය, වායෝ කසිනය, නීල කසිනය, පීත කසිනය, ලෝහිත කසිනය, ඕදාත නැත්නම් අවදාත කසිනය, ආකාශ කසිනය, ආලෝක කසිනය. ඉතින් මිත්‍රෝර්නි, මේ කසින 10 උපයෝගී කරගෙන ඔයාට ගිනි ජාලා මවන්න, වතුර අහසේ පා කරන්න, අහස උඩ ඇවිදින්න, යම් යම් දේවල් රත්තරන් කරන්න, මේ වගේ විශ්මයජනක ගොඩක් වැඩ කරන්න පුළුවන්. හැබැයි ඒ දේවල් ඕනෙම පුද්ගලයෙකුට කරන්න බෑ. තමන් උත්සාහවන්ත වෙලා මේ කසින වලින් ධානය උපදවා ගත්තොත් විතරයි මේවා කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි මිත්‍රෝර්නි, ඔයාට අකුසල සිතිවිල්ලක් පහළ වුණොත් නැත්නම් සිතිවිල්ලක් පහළ වුණොත් මේ සියලුම ධානය ඔයාගෙන් භංග වෙලා යනවා. ඉතින් මේ ධානය අපි ඊටමත් සිහියෙන් පාවිච්චි කරන්න ඕන. මේ දැන් ඔයාට මම වීඩියෝ එකෙන් පෙන්වන්නේ කසින භාවනා මගින් ධානය උපදවාගත්ත භික්ෂුන් වහන්සේ නමක්. ඉතින් මිත්‍රෝර්නි, මේ කසින භාවනාවලින් ඇත්තටම සිද්ධ කරන්නේ ඔයාගේ ඇත්තම ස්වභාවය හඳුනා ගැනීමයි. මේ ලෝකයේ සම්පූර්ණයෙන්ම අවිද්‍යා ලෝකයක් කියලා ඔයත් මමත් දන්නවා. එහෙම නේද? ඉතින් දැන් මම ඔයාලට මේ පෙන්වන්න යන්නේ මේ කසින භාවනා උපයෝගී කරගෙන මම සිද්ධ කරපු පුංචි ක්‍රියාකාරකමක්. ඉතින් සමහරක් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මූ මේ තඩි බොරුවක් නේ කරන්නේ, මේක නූලකින් නැත්නම් හුලන් ටිකක් පිඹලා චලනය කරන්න පුළුවන් කියලා. හරි, කමක් නැහැ එහෙම හිතන්න. නමුත් මේ කසින භාවනා ඔයා ටිකක් හරි ප්‍රගුණ කරලා බලන්න කියලා මම ඔයාට අභියෝග කරනවා. ඉතින් මේ කසින භාවනා වලින් උපදවා ගන්න ශක්තිය හරියටම මෙන්න මේ වගේ මිත්‍රෝර්නි. ඔයාට මේ පඩි පෙළ පේනවද? ඉතින් ඔයාට යට පඩියේ ඉඳලා උඩ පඩියට ඉක්මනින් ගමන් කරන්න පුළුවන්ද? ඔව්. ඔයා මේ මොහොතේ හිතනවා මට ඒක කරන්න පුළුවන් කියලා. හරි. දැන් ඔයාට පඩියක් පේනවද? නැහැ නේද? දැන් මම කිව්වොත් මේ හිස් අවකාශයේ පහළ ඉඳලා උඩට ඔයාට ගමන් කරන්න කියලා ඔයා ගමන් කරයිද? ඒක කොහොමත්ම සිද්ධ වෙන්නේ නැහැ මිත්‍රෝර්නි. මොකද ඔයා බයයි ඔයා අනතුරටපත් වෙයි කියලා. ඔයාගේ හිතේ කෘතග්ජන මමත්වයක් ජීවත් වෙනවා. ඒත් ඔයා දන්නවද? ඔයාට මේ හිස් අවකාශය තුලත් ඉහළටම ගමන් කරන්න පුළුවන්. මිත්‍රෝර්නි,
මේ කසින භාවනා නිර්වාණයට කොහොමවත්ම උදව් වෙන්නේ නැහැ. මොකද මේ කසින භාවනා අවිද්‍යා ලෝකයේ පවතින අවිද්‍යාවක්ම විතරයි. ඒ කියන්නේ තනිකරම මුලාවක් විතරයි. නමුත් කෘතග්ජන සිත්වලට මේක මැජික් එකක්, මේක එක විද්‍යාවක් කියලා හිතෙන්න පුළුවන්. ඉතින් මිත්‍රෝරණි, මේ කසින භාවනාවලින් උපදවා ගන්නා ධානය තුලින් ඔයාට ලැබෙන්නේ ශක්තියක් කියලා. ඊටාම විශාල සමාධියක්. ඒ කියන්නේ හිත උපරිම එක්තැන්වීමක්. ඉතින් මේ උපදින එකම ශක්තියට මනුෂ්‍යයන් විවිධ නම් වලින් හඳුන්වනවා. චි එනර්ජි එක, ආධ්‍යාත්මික ශක්තිය, විශ්ව ශක්තිය, මැග්නටික් ෆීල්ඩ්, මෙන්න මේ වගේ නොඑක් නම් වලින් මේ ශක්තිය හඳුන්වනවා. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් ඔයාලා නොදන්න ගොඩක් කරුණු දැනගන්න ඇති කියලා. එහෙනම් මිත්‍රෝර්නි, අදට අපි ගිහින් එන්නම්. ඔයාලට සුබම සුබ දවසක් වෙන්න කියලා ශක්ති ප්‍රොඩක්ෂන් අපි ප්‍රාර්ථනා කරනවා.